අයිබෝවන් ඔන්න අද විතරක් නැතුව ප්‍රධානම ද්‍රව්‍ය තුනකින් විතරක් හරිම රසට පොල් කේක් එකක් හදාගන්න තමයි යන්නේ. අවන් එකක් නැතුව ලිපේ තමයි අද අපි මේ කේක් එක බේක් කරගන්න යන්නේ. ඒ වගේම පුරුදු විදිහටම අවශ්‍ය කරන ද්‍රව්‍ය කමෙන්ට් එකකින් පින් කරලා තියෙනවා. එතනින් බලා ගන්න. ඔයාට මගේ channel එක subscribe කරලා නැතිනම් විතරක් channel එක subscribe කරලා ටිකට මාත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් අපි ආමු කොහොමද මේක හදාගන්නේ කියලා බලන්න. මම මෙතන හොඳට පුරවලා පාපිටි අඩු කෝප් එකක් අරගෙන තියෙනවා. ග්‍රෑම් වලින් නම් 110ක්. ඒ වගේම හොඳට පුරවලා පොල් අඩු කෝප් දෙකක් අරගෙන තියෙනවා. ග්‍රෑම් 225ක්. සීනි ග්‍රෑම් 225ක් අරන් තියෙනවා. අඩු කෝප් වලින් එකකුත් තව මේක හැටි 3ක් තියෙනවා. ඒ වගේම රසායන වලුණු ලුණු තේ හැඳි භාගයක් අරගෙන තියෙනවා. තියෙනවා විතරක් වැනිලා ගන්න තේ හැඳි භාගයක්. ඒ වගේම තියෙනවා විතරක් බේකින් සෝඩා තේ හැඳි කාලක්. අනිවාර්යයෙන්ම බේකින් පවුඩර් නම් ඕනි වෙනවා තේ හැන්දක්. ඒ වගේම මෙතන මම සෝදු කුඩු එක හදාගන්න සෝදුරු මේ වගේ තේ හැඳි භාගයක් විතර මේ වගේ පොඩි ප්‍රමාණයේ කුරුඳු කැලි දෙකක් එනසල් දෙකක් අරගෙන තියෙනවා. මුලින්ම මම සුළු කුඩු එක හදා ගන්නවා. අපි ගත්තෝ කුළු බඩු ටික මේ විදිහට ටික වෙලාවක් රත් කරලා මම මේක හොඳට කුඩු කරලා අර ගන්නවා. මේ තේම එහෙම කුඩු කරගත්ත ටික අපි දැන් පොල් කේක් එකට අවශ්‍ය කරන පැන් පොල් එක හදාගමු. මුලින්ම සීනි මේස හැඳි 3 මේ වගේ භාජනයකට එකතු කරලා ඒකට වතුර මේස හැන්දක් විතර එකතු කරලා මම මේක තද පාටකට කැරමල් කරගන්නවා. කේක් එකට හොඳ ලස්සන පැණි පාටක් ගන්න. මේක ටිකක් තද පාටකට අපි කැරමල් කරගමු. එන්න මේ වගේ තද පාටක් ආපුවාම මම මේකට වතුර මිලිලීටර් 200ක් එකතු කර ගන්නවා. එකතු කරගෙන ඒ ටික හොඳට දී කරගමු. මේ වෙලාවේදී අපි ගත්ත සීනි ඉතුරු ටික ඔක්කොම මේකට එකතු කර ගන්නවා. එකතු කරගෙන අපි මේක ටිකක් උතුරව ගමු. සීනි ටික හොඳට දී වෙගෙන ඉද්දී මම පොල් අඩු කප් දෙකක් මේකට එකතු කර ගන්නවා. එකතු කරගෙන හොඳට කලවම් කරලා අපි මේක විනාඩි 3ක් විතර ලිපේ හොඳට මලව ගමු. මෙන්න මේ වගේ ප්‍රමාණයට වතුර හිඳුනහම අපි දැන් ලිප වහලා මේක ලිපෙන් අයින් කරගමු. අපේ කේක් එකට තෙත ගතිය වන නිසා වතුර මෙන්න මේ වගේ ප්‍රමාණයක් ඉතුරු වෙද්දී ඔයා මේක ලිපෙන් බා ගන්න. දැන් පැණි පොල් එක ටිකක් නිවෙනකන් අපි අපේ කේක් ට්‍රේ එක ලෑස්ති කරගමු. මම මේ වගේ මොකුත් print කරලා නැති කොලයක් අරගෙන එක හතරට නවලා මගේ ට්‍රේ එකේ ගානට මේක කපා ගන්නවා. මම මේ ටික ඔක්කොම පැහැදිලිව පෙන්වන්නේ මේක බලන කෙනෙකුට පැහැදිලිව මේ වැඩේ කරගන්න නිසා. දැන් ට්‍රේ එකේ තෙල් ටිකක් හොඳට ගාලා අපි කපාගත්තු කොළ ටික මේ විදිහට අඩියෙන් තියාගමු. ලිපේ බේක් වෙන නිසා කොළ තට්ටු 4ක් විතර අනිවාර්යයෙන් මේකට තියාගන්න. ඔයාලට මේකට පත්තර කොළයක් උනත් ගන්න පුළුවන්. එතකොට උඩට බේකින් පේපර් එකක් දාලා ට්‍රේ එක ලෑස්ති කරගන්න. ඔන්න දැන් පැණි පොල් ටිකත් හොඳට නිවිලා තියෙන්නේ. අපි දැන් කේක් එක හදාගමු. අපි හදාගත්තු සෝදු කුඩු ටික ඔක්කොම මේකට එකතු කරලා හොඳට කලවම් කරගන්නවා. ඒ වගේම තියෙනවා විතරක් මේ වෙලාවේදී වැනිලා වලින් තේ හැඳි භාගයක් එකතු කරලා කලවම් කරගන්න. නෑ කියලා ප්‍රශ්නයක් නැහැ. අපි මේ වෙලාවේදී මේකට ලුණු එකතු කරගන්නේ නෑ. මොකද අපි පැණි පොල් එකට ලුණු එකතු කරගත්ත නිසා. දැන් අපි පිටි ටික මෙහෙම එකතු කරගමු. පිටි ටික අනිවාර්යයෙන්ම හලලා එකතු කරගන්න. බේකින් පවුඩර් මෙන්න මේ විදිහට පුරවලා තේ හැන්දක් ඒ වගේම බේකින් සෝඩා වලින් තේ හැඳි කාලක් එකතු කරගන්නවා. බේකින් සෝඩා නැත්තම් කරදර වෙන්න එපා. ඒක නෑ කියලා ප්‍රශ්නයක් නැහැ. දැන් 3 පාරකට විතර පිටි ටික මේකට හලාගෙන හොඳින් කලවම් කරගමු. පිටි කැට හිටින්නේ නැති වෙන්න 3 පාරකට විතර ටික ටික හලාගෙන හොඳට කලවම් කරගන්න. අන්තිම පිටි ටිකත් මේකට අහලාගෙන මම දැන් මේක හොඳට මිශ්‍ර කර ගන්නවා. විනාඩි 2ක් විතර මේක හැමීට හොඳින් මිශ්‍ර කර ගන්න. පිටි කැට හිටින්නේ නැති වෙන්න. අපේ කේක් බැටර් එක මෙන්න මේ ගානට තමයි තියෙන්නේ. දැන් අපි මේක ට්‍රේ එකට දාගමු. ඔයා මේ වෙලාවේදී භාජනයක් ප්‍රීහීට් වෙන ලිපේ තියලා තියාගන්න. ටිකක් ගණකම් පතර තියෙන ඇලුමිනියම් භාජනයක් ප්‍රීහීට් කරගන්න. බැටර් එක ඔක්කොම ට්‍රේ එකට දාගෙන උඩ ලස්සනට හදාගන්න.
දැන් අපි මේක බේක් කරගමු. මෙන්න මේ භාජනයේ තමයි මම කේක් එක බේක් කරගන්නේ. ඉස්සෙල්ලාම රැක් එකක් ඇතුලෙන් තියලා විනාඩි 5ක් විතර මම මේ භාජනේ ප්‍රීහීට් කරගන්නවා. විනාඩි 5කට විතර පස්සේ මම කේක් ට්‍රේ එක ඇතුලෙන් තියලා මේක හොඳට වහලා විනාඩි 40ක් 45ක් විතර අඩු ගින්දරේ බේක් කරගන්නවා. සැරින් සැරේට ඇරලා බලන්න නැතුව එක දිගට විනාඩි 40ක් 45ක් හොඳට බේක් කරගන්න. මේ තේම විනාඩි 45කට විතර පස්සේ කේක් එක හොඳට බේක් වෙලා තියෙනවා. ටූත් පික් එකක් ඇතුළට ගහලා බලන්න මේ විදිහට හොඳ පිරිසිදුවට එකෙනවා නම් කේක් එක බේක් වෙලා ඇති. දැන් මම කේක් එක ලිපෙන් බා ගන්නවා. මම ඔයාලට මේක වටේට බුරුල් කරලා කලලා පෙන්නන්නම් කොහොමද බේක් වෙලා තියෙන්නේ කියලා. අවෙන් නැහැ කියලා දුක් ගෙවි ඉන්නේ නැතුව හිතන ගමන් ඒ වෙලාවට මේ වගේ රස පොල් කේක් එකක් ඔයාලට දැන් හදා ගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට හරිම ලේසියෙන් ගැලවිලා එනවා. චුට්ටක්වත් අඩිය කර වෙලා නැහැ. හොඳ රන් පාට එකට ලස්සනට බේක් වෙලා තියෙනවා. මම කපලා පෙන්නන්නම් කොහොමද මේක තියෙන්නේ කියලා. ඉතින් ඔන්න බිත්තර නෑ කියලා කිසිම වෙනසක් නෑ. හොඳ සොෆ්ට් එකට හරිම රසට මේ කේක් එක ඇවිල්ලා තියෙනවා. ඉතින් බිත්තර කන්නේ නැති කෙනෙකුට උනත් ඔයාලට මේ විදිහට කේක් එකක් හදලා දෙන්න පුළුවන්. ලොකු අමුද්‍රව්‍ය ටිකක් ඕනි කරන්නේත් නෑ. හිතුණු වෙලාවට තේ වෙලාවට අපිට මේක හදා ගන්න පුළුවන්. හොඳ පැණි පාටකට හරිම ලස්සනට මේක තියෙනවා. කඩේ තියෙන රසටම ඔන්න දැන් ඔයාලට පොල් කේක් එකක් හදලා රස බලන්න පුළුවන්. ඉතින් මගේ වීඩියෝ එක අවසන් වෙනකන් අනුබුවට හැමෝටම ගොඩාක් ස්තුතියි. ආපහු මේ වගේ ප්‍රයෝජනවත් අලුත් රෙසිපි එකකින් ඉක්මනින් එනකන් ගිහින් එන්නම්. හැමෝටම බුදු සරණයි. සුබ දවසක්.